Hi guys, welcome to my YouTube channel. ඉතින් අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මම කරපු පුංචි ගන්ධවි පූජාව. අලුත් අවුරුද්දේ මේක මගේ මුල්ම පූජාව. මම සාමාන්‍යයෙන් ගණදෙවි හාමුදුරුවන්ට පූජාවල් තියෙන කෙනෙක්. ඉතින් 2026 අවුරුද්දේ මේක තමයි මං කරපු මුල්ම පූජාව. ජනවාරි 22 ගණදෙවි හාමුදුරුවන්ගේ මාසික චතුර්ථි දවසක් තමයි ජනවාරි 22 කියන්නේ. අවුරුද්දේ මාස 12ටම ගණදෙවි හාමුදුරුවන්ට වෙන් වෙච්ච චතුර්ථි දවස් තියෙනවා. ඉතින් අද බලමු අපි කොහොමද මම මේ පූජාව කරේ කියලා. ඇත්තටම මේකේ පොඩි පොඩි වැරදි අඩුපාඩුකම් තියෙන පුළුවන්. මම ඇත්තටම දන්න විදිහට තමයි මේ පූජාව කරේ. ඉතින් අපි බලමු මම කොහොමද පූජාව කරේ කියලා. පූජාව තියන්න කලින් මුලින්ම ගෙදර හොඳට පිරිසිදු කරගන්න ඕනේ. මම ගෙදර හොඳට පිරිසිදු කරගෙන කාවතුර ඉස්සා ඊට පස්සේ ගණදෙවි හාමුදුරුවන්ව පිරිසිදු වතුරෙන් හොදලා කිරි වලින් නෑවුවා. වක්‍රතුන්ඩ මහාකාය සූර්යකෝටි සමප්‍රභ නිර්විඝ්නම් කුරු මේ දේවෝ සර්වකාර්යේෂු සර්වදා. ॐ गङ्गणपतये नमो नमः सिद्धिविनायक नमो नमः अष्टविनायक नमो नमः मङ्गलमूर्ति मोरया. गणपतये नमो नमः सिद्धिविनायक नमो नमः अष्टविनायक नमो नमः मङ्गलमूर्ति मोरया. ॐ गङ्गणपतये नमो नमः सिद्धिविनायक नमो नमः अष्टविनायक नमो नमः मङ्गलमूर्ति मोरया. ඉතින් ඊට පස්සේ මම පූජා විදියට තිබ්බේ ගණදෙවි හාමුදුරුවෝ ගොඩක් ආස කරන පැණ්ඩස කෑම ජාති. මම පුළුවන් විදියට පැණ්ඩස කෑම ජාති ටික ටික මගේ පූජා විදියට තිබ්බා.
දැන් තමයි මං ගණදෙවිය හාමුදුරුවෝ කිරිවලින් ආවන්නේ. ඊට පස්සේ නැවතත් පිරිසිදු වතුරෙන් පිරිසිදු කරගන්න ඕනේ. It helps the speaker lead his audience into the scene he described by creating an imaginary picture. Usually it's something that moves. So then, why? ඉතින් දැන් මගේ පූජාව තියලා ඉවරයි. දැන් ඉතින් වඳින්න තමයි තියෙන්නේ. ඕගොල්ලෝගේ ගෙදරත් ගණදෙවි පූජාවල් තියෙන තවත් ක්‍රම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.